For me, work, party for me, what? Work it. Hi guys, ඔයාලට කොහමද? ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. ඉතින් අපි ඔයාලවද එක්කන් යන්න හදන්නේ තායිලන්ඩ් වල තියෙන ඩ්‍රීම් වර්ල්ඩ් එක බලන්න. මේ වෙනකොට ඔයාලා මේකට ගිහිල්ලා මේක බලලා ඇති සමහර විට. ඉතින් අපි ෆස්ට් ටයිම් තමයි තායිලන්ඩ් වල බැංකොක් වල තියෙන මේ ඩ්‍රීම් වර්ල්ඩ් එකට ගියේ. ඉතින් අපි හරියට එන්ජොයි කරා. අපි ඔන්ලයින් තමයි ටිකට්ස් බුක් කරේ. ඉතින් අපි මේ ගියේ වීක් ඩේ එකක. සාමාන්‍යයෙන් සෙනග ටිකක් හිටිය කට්ටිය ටිකක් හිටියා. ඉතින් බලන්නකෝ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ දේවල්ද මේකේ තියෙන්න කියලා. මුලින්ම මට හම්බ වුණා මං ආසන යාළුවෙක් ඔන්න ඩයිනෝ කෙනෙක් එක්කත් ෆොටෝස් අරගෙන දැන් අපි යන්න හදන්නේ යෝධයාගේ ගෙදරට. යෝධ සපත්තු දෙකක් දාන් ඉන්නේ අපේ තාත්තා. ඔන්න යෝධයාගේ ගෙදර ඔක්කොම තියෙන්නේ ලොකු බඩු තමයි තියෙන්නේ. ඉතින් යෝධයාට පාවිච්චි කරන්න පුළුවන් දේවල් වෙන්නත් එක. ඉතින් හරිම ලස්සනයි අර බෝංචි වැලේ කතාව තියෙන්නේ. අන්න ඒකේ යෝධයා තමයි මේ නිදාගෙන ඉන්නේ. මායා බෝංචි අන්න ඒකේ යෝධයා තමයි ඉන්නේ. යෝධයාගේ පුතුව තියෙනවා හැමෝම ඔක්කොම ඉතින් අර ලොකුවට හදලා තියෙනවා හරිම ලස්සනයි ෆොටෝස් ගන්න නියමයි. ඔන්න ඕක තමයි. ඔන්න බලන්නකද යෝධයාගේ ගෙදර. යෝධයාගේ ගෙදර බලලා ඉවර වෙලා අපි ගියා ඒලියන්ස්ලව බලන්න. ඉතින් යනකම් දැනගෙන හිටියේ නැහැ මේක ඇතුලේ ඉන්නේ ඒලියන්ස්ලා කියලා. කොහොම හරි ඉස්කෝලේ බබාලා වගේක් ඇවිල්ලා හිටියා. පුදුම සද්දයක් එතන තිබ්බේ. ඉතින් කොහොම හරි එයාලවත් අරගෙනම අපි ඔන්න ඒලියන්ස්ලව බලන්න ගියා. ඔන්න ඒලියන්ස් ලව් බලලා ඉවර වෙනකොට අපි ආවා මෙන්න මේ තැනට. මෙතන හිටියා එක එක හාවෝ මුවෝ ඌරෝ අන්න ඒ වගේ සත්තු. අපිට ඒගොල්ලන්ට ෆීඩ් කරන්න පුළුවන්. ඔන්න මෙහෙම ඔළුවෙන් හිටගෙන ඩාන්ස් කරන බෙයා කෙනෙකුත් අපිට හම්බුණා. මේ තියෙන්නේ උඩින් යන ට්‍රේන් එකක්. ඒ වගේ එකක්. ඉතින් පඩි පෙළක් තිබ්බ ලොකු පඩි පෙළක්. ඉතින් ඒක උඩට නැගලා ගියාට පස්සේ තමයි අපිට මේකට ඇවිල්ලා වාඩි වෙලා ඩ්‍රීම් වර්ල්ඩ් එක වටේම මේක එක්කයි යනවා. ඉතින් අපිට මහන්සි නම් ඔන්න ඔකේ වාඩි වෙලා පොඩ්ඩක් ඩ්‍රීම් වර්ල්ඩ් එක වටේ බලාගෙන යන්න පුළුවන්. ඉතින් අපි මේකට යන ඩිසයිඩ් කරේ මොකද අපි රෝලර් කෝස්ටර් එකේ ගිහිල්ලා ටිකක් ඔළුව කැරකිලා හිටිය නිසා අපි 4 දෙනාටම අමාරුයි. ඒ නිසා මේකේ වාඩි වෙලා වටයක් ගියා නම් හොඳයි කියලා හිතුණා. මෙන්න මේක නම් නියමයි. මේක බස් එකක්. එක තැන කරකවනවා. අපි හිතුවේ නෑ එකක් ගොඩක් අමාරුයි කියලා. හැබැයි ඒක අමාරු ජොලි. හිතුවට වඩා මේ නියමයි ඒක නම්. ඔන්න මෙයාලට යාළුවගෙකුත් හම්බ වුණා. ඊට පස්සේ ඔන්න අපි යන්නේ තවත් අපි ආසම රයිඩ් එකක්. ඒක යන්න තියෙන වතුරේ වටේට සීට්ස් තියෙනවා වාඩි වෙලා යන්න. වතුරේ යනකොට කැරකි යන්නේ. අපි රේන් කෝට්ස් ගත්තා. හැබැයි මං විතර රේන් කෝට් එක දාගෙන තියෙන්නේ. අනිත් අය දාගෙන නැහැ. මේක මේ තෙමෙනවා අපිව යනකොට. ඒක මාර් ෂෝක්.
ඔන්න දැන් අපේ ලන්ච් අව එක අපි අපේ ටිකට්ස් ඔන්ලයින් ගන්නකොටම අපිට ලන්ච් එකත් අපි ඉන්ක්ලූඩ් කරලම තමයි අපි ටිකට් එක ගත්තේ. එතකොට නෝමල් ටිකට් එකට වඩා පොඩි ගාණක් වැඩි ලන්ච් එකත් ගන්නකොට. මෙතන බෆේ ලන්ච් එකක් තමයි තිබ්බේ. ඉන්දියන්, තායි ඒ වගේ කෑම ජාති තමයි තිබ්බේ. ඉතින් මට පුළුවන් විදිහට මම අනිත් අයට ඩිස්ටර්බ් වෙන්නේ නැති විදිහට පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් බලන්න ඔයාලත් අනිවාර්යෙන් ටිකට්ස් බුක් කරනකොට ලන්ච් එකත් ඉන්ක්ලූඩ් කරලම ටිකට් එක ගන්න. එතකොට ඇත්තටම ඒක හරිම වර්ත්. මේ හොඳ මේ කෑම ටිකක් තිබ්බා. හරිම රසයි. ඩෙසර්ට්ස් උත් තිබ්බා. ඉතින් ඒක ගන්න එක මම හිතන්නේ මේ නෝමල් ටිකට් එක ගන්නවට වඩා වර්ත්. දැන් අපි යන්න හදන්නේ හොල්මන් මන්දිරයට. හොල්මන් මන්දිරයට යන්න මං ආසාවෙන් හිටියේ. ඔන්න බලන්නකො හොල්මන් මන්දිරය ඇතුලේ. හැබැයි මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ගත්තේ. මොකද මේ ලයිට්ස් ඕෆ් වෙනවා ඔන් වෙනවා කට්ටිය කෑ ගහනවා. ඒ නිසා මම ලොකුට වීඩියෝ කරන්න ගියේ නැහැ. හරිම ඇත්තටම හරිම බය හිතෙනවා මේක ඇතුලේ. මෙන්න මේ රයිඩ් එක පුදුම අමාරු රයිඩ් එකක්. වමන යන්නත් ආව ඔළුව කැරකෙන්න ගත්තා. හොඳටම මේකට අපි දෙන්න විතරයි ගියේ. තාත්තලා දෙන්න ගියේ නැහැ. මේ ඒගොල්ලන්ට යන්න බෑ කියලා. මාර අමාරුයි මේක ගියාට පස්සේ මේ මාරම අමාරුයි. හැබැයි මේ දැන් බලනකොට ඒක ෂෝක් කියලා හිතනවා. මෙන්න මේ වීඩියෝ එක අපේ තාත්තා වීඩියෝ කරපු එකක්. දැන් අපි යන්නේ ස්නෝ ටවුන් එක බලන්න. ඒක යනකොටම නිකන් ක්‍රිස්මස් ෆීලිං එකක් තමයි එන්නේ. හරිම ෂෝක් හරි ලස්සනට එක හදලා තියෙනවා. ඇතුලේ නිකන් ඇත්තම ස්නෝ වලට වඩා මාර සීතලයි වගේ මට නම් හිතුනේ. ඒ වුණාට ඉතින් හරි ලස්සනට හදලා තියෙනවා. අපි 4 දෙනාම එන්ජොයි කරා. ෆොටෝස් ගත්තා. හරි ෂෝක් ඉතින්.
මෙන්න මේ රයිඩ් එකට තමයි අපේ තාත්තලා දෙන්න පුදුම ආසාවෙන් හිටියේ. ඉතින් මම ටිකක් වැඩිපුරත් වීඩියෝ කරා. ඒ නිසා මේකේ ඉතින් ඒ දෙන්න මේ හරිම ආසාවෙන් ගියා. මන් දන්නේ ඇයි කියලා. දෙන්නම හරිම ආසාවෙන් හිටියේ මේක යන්න. ඒ වගේම මේක යනකොටත් මාර ආසාවෙන් තමයි මේ රයිඩ් එක ගියේ. පාගල යන්න. ඊට පස්සේ අපි ගෝ කාඩ් පදින්න ආවා. අපේ තාත්තයි අපි දෙන්නයි විතරයි අන්තිමට මේක ගියේ. අයියලාගේ තාත්තට අන්තිමට යන්න බෑ කියලා කිව්වා. එයා කිව්වා අපිව වීඩියෝ කරන්නම් ඕගොල්ලෝ ගිහිල්ලා එන්න කියලා. ඉතින් කොහොම හරි අපි තුන්දෙනා මේකත් ඉතින් එන්ජොයි කරා. Stop it, no bumping. Okay, let's go.
ครับผมรับก่อนโอเคผมเช็คสิ่งของให้เรียบร้อยครับผม โอเคนะครับขอขอบคุณนะครับอาจจะเวียนหัวนิดนึง මොනත රයිට් ස්ටිප් බටන් මෙන්න මේක තමයි අපි ආසාාවෙන්ම ගියේ අස්සයාගේ පිටේ යන එක ඉතිං ඔන්න අපි අස්සයාගේ පිටේ ගියා සමහර කට්ටිය කැරකි කැරකි ගියා ඔන්න ඔය වගේ තමයි අපි ඉතිං මේ ඔන්න ඕක ගියේ හරි ෂෝක් ඉතින් මට මතක ඉස්සර පොඩි කාලේ අපි අර විහාර මහදේවි පාක් එකේ තියෙන මේ ගිහාම එකට සතුටු උයනට ගිහාම අස්සයාගේ පිටේ අපි යන්නේ මාර ආසාවෙන් අර චූටි කාලේ මතක් වෙනවා මේක යනකොට. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ස්වීට්ස් වලින් හදපු ගෙදරකට. අර අපි ඉස්සර බලන සුරංගනා කතාවල තියෙන්නේ මේ අර ස්වීට්ස් වලින් රස කැවිලි ගෙදරක් කියලා අන්න ඒක තමයි මේ අර කලින් දැක්කේ. ඊට පස්සේ අපි ට්‍රේන් එකක් දැක්කා ඒකේ බබාල තමයි ගොඩක් යන්නේ අපිට ඒක යන්න බැරි හැබැයි ට්‍රේන් එක හරිම හිමින් යන ට්‍රේන් එක. ඉතින් දැන් ගොඩක් හවස් වෙලා ඉතින් දැන් අපි ගෙදර යන්නත් ඕනෙනේ ගෙදර නෙමෙයි අපි නැවතිලා ඉන්න හොටෙල් එකට යන්න ඕනෙනේ ඉතින් ඔන්න ඕක තමයි අපේ ඩ්‍රීම් වර්ල්ඩ් ටුවර් එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා ඔයාලා ආස නම් අපේ වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න අපේ channel එකට subscribe කරලා තියාගත්තොත් ලස්සන වීඩියෝස් ඉස්සරහටත් ඔයාලට බලන්න පුළුවන් එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ආයිමත් හම්බෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න